ඉතින් කොහොමද නංගි මල්ලියේ ඉතින් මං නංගි මල්ලි කිව්වට මටත් ඉතින් ඕගොල්ලන්ට වැඩිය අවුරුද්ද වැඩිමල් මාත් මං හිතනවා ඉතින් ඕගොල්ලෝ හොඳින් ඉන්නවා කියලා. මං අද ගෙනාවේ ඕගොල්ලන්ට ප්‍රතිශත කියන පාඩමේ හීනවන ශේෂ ක්‍රමයට පොලිය කියලා කොටසක් තියෙන්නේ. ඉන්නේ කොටසෙන් ගාණක් එනවනේ. කියන්නේ ඒකෙන් ගොඩක් දුරට ගාණක් එනවා. දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නෙට එන්නේ ඒක හදන විදිය තමයි අද ගෙනාවේ මං. ඒ ගාන හදන්න ස්ටෙප් ටිකක් තියෙනවා. මම පළවෙනියට ස්ටෙප් ටික කියලා දීලා ඕගොල්ලෝ ඒ ටික නෝට් එකක් දාගෙන හරි පස්සේ ඒම ගණන් හදන්න මම ඊට පස්සේ ගානක්කුත් ඕගොල්ලන්ට හදලා පෙන්නනවා. ඕගොල්ලෝ වීඩියෝ එක පොඩ්ඩක්වත් ස්කිප් නොකර බලන්න. ඕගොල්ලන්ට හොඳට තේරෙයි මොකද්ද වෙන්නේ කියලා. හරිම ලේසි මේක. ඔගොල්ලෝ ඉතින් වීඩියෝ එකට යන්න කලින් වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් කරලා channel එක subscribe කරලා bell icon එක ගෝල් දාලා තියාගන්න. එතකොට මම මේ වගේ වැදගත් වෙන ගානක් ගෙනපුවාම ඔයගොල්ලෝ ළඟටම notification එක එනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින්ම මේ ගාන බලමු. පළවෙනි සාමාන්‍ය ගානක් වගේ ඇහුවොත් අහන්නේ එහෙම. අපි ගානකින් වගේ නිකන් බලමු. හීනවන ශේෂ ක්‍රමයක් පොලිය අයකට දැන් මොක හරි බැංකුවකින් හෝ ආමූල්‍ය ආයතනයකින් හෝ ගාණක් දෙනවා. ඒ කියන්නේ ණය මුදල් ලබා ගත්තා. එතකොට ඒකට මෙච්චර ඒ කියන්නේ 124ක් 112ක් ඒ වගේ වද ප්‍රතිශතයක් අය කරනවා. එතකොට වාරික 24ක් වාරික 10ක් ඒ වගේ වාරික ගාණක් දෙනවා. එන්නේ වගේ මේවා ප්‍රශ්නේ විස්තර ටික දෙනවා. එතනින් තමයි අපිට හදන්න දෙන්නේ. එතකොට මම ඔයගොල්ලෝ මේක පේපර් එක ගානක් නෙවෙයි මගේ පොතක ගානක් කියනවා. දැන් ටික දවසේ නෝවල් ලියලා එහෙනම් මගේ පොත් එහෙම ඔක්කොම තියෙනවා. මම ඒකෙන් ඔයගොල්ලන්ට ගානක් පොඩි ගානක් හදන්න කියලා දෙන්නම්. මේ ගානින් මේ ඒකට පාඩම ආවරණ මේ ගානින්ම මේ ගානේ අහන්නේ හීනවන ශේෂ ක්‍රමයට පොලි අය කරන බැංකුවකින් රුපියල් 20000ක ණය මුදල ලබාගත් අයෙකු. එය ගෙවිය යුත්තේ සමාන මාසික වාරික 10කින්. එහෙනම් මාසික වාරික 10කින් ගෙවන්න ඕනේ. වාර්ෂික පොලි අනුපාතය දෙනවා 124ක් ලෙස. අහන ප්‍රශ්නේ තමයි අන්තිමට ගොඩක් දුරට අහන්නේ වාරිකයක වටිනාකම. ඒක තමයි මේකේ ප්‍රශ්නේ අහන්නේ. ඒකට අපිට මේ ප්‍රශ්නේ විදිහට වාරිකයක වටිනාකම එහෙම එක සැරෙන් ගන්න බෑ. ස්ටෙප් ගොඩක් තියෙනවා. ඒ ස්ටෙප් ටිකට ගිහින් තමයි අන්තිම උත්තරේ ගන්න ඕනේ. ආයෙත් මම ප්‍රශ්න කියවන්න හීනවන ශේෂ ක්‍රමයට පොලි ආය කරන බැංකුවකින් රුපියල් 20000ක මුදලක් ණය මුදලක් ලබාගත් අයෙකු එය ගෙවිය යුත්තේ සමාන මාසික වාරික 10කින්. වාර්ෂික පොලි අනුපාතය 124ක් දී තියෙනවා. වාර්ෂික පොලි අනුපාතය. දැන් අහන්නේ වාරිකයේ වටිනාකම. පළවෙනියට දැන් මේක ටිකක් මූලික ප්‍රශ්නයන්නේ. විභාගයේදී අහන්නේ මේ රෙඩි චුට්ටක් වෙනස් කරලා ඒ කියන්නේ මොකක් හරි කඩේකින් බඩුවක් ගත්ත ඒ කියන්නේ රුපියල් 20000ක බඩුවක් ගත්තා නම් 5000ක් දුන්නා. ඊට එකට එහෙම තමයි අහන්නේ. දැන් මේක හදින් නිකම්ම ණය මුදලක් අරන් තියෙන්නේ. උන්නේ හදන එක දෙන්නම්. පළවෙනියට අපි හොයාගන්න ඕනේ දැන් මේ වගේ ප්‍රශ්නයක් දකිද්දී පළවෙනියට හොයන්න ඕනේ අපි වාරිකයේ ණය කොටස. මම ඔයගොල්ලෝ ස්ටෙප් ටික ලියන්න ෆිල්ට්. ඔයගොල්ලෝ මේක නෝට් එකක් දාගන්න ඕනේ නම් පළවෙනියට හොයන්නේ වාරිකයක ණය කොටස. වාරිකයක ණය කොටස. කියන්නේ වාරිකයක ණය කොටස. කියන්නේ වාරික ගන්න දෙනවා. දැන් ඒක අපිට වාරිකයක ණය කොටස කියද්දිම තේරෙන්නේ වාරික 10යි. ඒකට වාරික 10යි වාරිකයක ණය කොටස. ඒකට අපිට ඒක මතක තියාගන්න දෙයක්ුත් නැහැ. වාරිකයක ණය කොටස. වාරික ගන්න දෙනවා ණය කොටස අහන්නේ. ඒකට ණය කොටස වාරික ගන්න බෙදුවාම අපිට වාරික ණය කොටස හොයාගන්න පුළුවන්. මේක මතක තියාගන්න ඕනේ අපිට මෙතනින් තේරුම් ගන්නත් පුළුවන්. ඒකට වාරික ණය කොටස. වාරික ණය කොටස ගන්නේ මම ලියන්නම් මේක. වගන්ති වගේ ඔක්කොම තොලේසි. ඔයගොල්ලෝ මතක තියාගන්න ණය බෙදීම වාරික ගන්න. ඔකේ ලියන්න ඉඳමදි. වාරික ණය කොටස ගන්න මෙන්න මේ පළවෙනි ස්ටෙප් එක තමයි වාරික ණය කොටස හොයලා ඉන්න ඕනේ. දැන් දෙවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක දැන් වාරික ණය කොටස හොයාගත්තනේ. වාරික ණය කොටස දැන් හිතන්න මේක විදිහට නම් 20000යි මුළු ණය මුදල වාරික 10යි 20000 බෙදන්න ඕන 10යි. ඊට පස්සේ අපිට වань දෙන්නේ වාරිකයක ණය කොටසට මාසික පොලිය. දෙවෙනි ස්ටෙප් එක. මේ පීවලක් තියෙනවනේ ගණන් හදන විදිහ මේ ස්ටෙප් ටික තමයි මේ පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක තමයි වාරික ණය කොටස මාසික පොලිය. වාරිකයක ණය කොටසට මම කෙටි ලියන්න මාසික පොලිය. වාරිකයක ණය කොටස මාසික පොලිය. මේක තමයි ඊළඟ ස්ටෙප් එක අපිට හොයන්න තියෙන්නේ. වාරිකයක ණය කොටස මාසික පොලිය. මේක හොයන්නේ වාරිකයක ණය කොටස. වාරිකයක ණය කොටස.
කෙටි ලියන්න ගුණ කරන්න ඕනේ මාසික පොලි අනුපාතය. මාසික පොලි අනුපාතය. මේ කියන්නේ කොහොමද ගන්න කියලා. වාරිකයක ණය කොටස. දැන් මෙතනින් හොයාගත්තන වාරිකේ ණය කොටස. ඒතකොට මෙතනින් හොයාගන්න උත්තර තමයි මෙතන දාන්න දෙන්නේ. ඒක තේරෙනවා. ඊට පස්සේ මාසික පොලි අනුපාතය. මෙතන අනිවාර්යෙන් දෙනවනේ පොලි අනුපාතය. මේ වගේ ගන්න මෙහෙම දෙන පොලි අනුපාතය. මේක මේ මම කියපු ගාන දුන්නේ 124ක්. ඒ දුන්නේ වාර්ෂික පොලි අනුපාතය හැබැයි. එතකොට ඒක වාර්ෂික පොලි අනුපාතයෙන් දුන්නේ. දැන් ඔයගොල්ලෝ හිතන්න මම මේක එතන දින දෙන්නම් වාරිකයක ණය කොටස හොයාගත්ත මෙතනින්. ඒක හිතන්න රුපියල් 5000ක් ආව කියන 5000ක් ආව. දැන් මෙතන කියන්නේ මාසික පොලි අනුපාතයනේ. මේකේ පිළිවෙල තමයි වාරික ණය කොටස ගුණ කිරීම මාසික පොලි අනුපාතය. එතකොට වාර්ෂික පොලි අනුපාතය දාන්න බෑ මෙතන. මේක වාර්ෂික පොලි අනුපාතයෙන් නෙමෙයි තියෙන්නේ. වාර්ෂික පොලි අනුපාතය තමයි 124. එතකොට 124 ලියා ගන්න අපි. ඒක මාසික පොලි අනුපාතය කරන්නේ කියන්නේ මාස 12නේ අවුරුද්දට 12න් බෙදෙනවා. ඒක යට 12න් බෙදෙනවා. මම හිතනවා තේරුණා කියලා. වාර්ෂික පොලි අනුපාතය තමයි දෙන්නේ 124. ඒක 100 උඩ 24 ලියාගත්තා. ඒක මාසික පොලි අනුපාතය කියන්නේ කරන්න 12න් බෙදලා. මෙන්න මේ විදිහ තමයි ඊළඟ ස්ටෙප් එක. මම දැන් මේ ස්ටෙප් ටික ඔයගොල්ලෝ පිළිවෙලින් ලියා ගන්න. එතකොට මේ මතක තියාගන්න ගාන හදන්න විතරයි තියෙන්නේ. ඊපස්සේ තුන්වෙනි ස්ටෙප් එක තමයි මේක. දැන් මෙතන හොයාගත්ත වාරික ණය කොටස මාසික පොලි. තුන්වෙනි ස්ටෙප් එක තමයි මාස එක ගණන් හොයාගන්න. මාස ඒකක ගණන්. මාස ඒකක ගණන. මාස එක ගණන. මාස එක ගණන කියන්නේ වාරික ගණන එහෙම නෙමෙයි. වාරික ගණන දෙනවා අපිට හොයන්න දෙන මාස එක ගණන. තුන්වෙනි ස්ටෙප් එක තමයි ඒක. මාස එක ගණන හොයන්නේ වාරික ගණන. වාරික ගණන ගුණ කරන්නේ. දැන් වාරික ගණන ගුණ කරන්න ඕනේ ඊට වැඩි එකක්. කියන්නේ වාරික ගණන 10යි න වාරික ගණන 11යි න ඊට වැඩි එකක් වැඩි 12නේ. 11 ගුණ කිරීම 12 බෙදීම දෙකකින් හැබැයි. එහෙම. මාසෙක ගණන් මම වගන් විදිහට ලියන්න. ඒකට ඔයගොල්ලෝ මේ ටික නෝට් එකක් දාගන්න. වාරික ගණන. වාරික ගණන ගුණ කිරීම. වාරික ගණන ගුණ කිරීම වාරික ගණනට එකතු කිරීම එකක්. මෙතන දෙන්නා කියලා වාරික ගණන මෙතන යන්නේ වාරික ගණන 10 නම් මෙතන වාරික ගණන එකක් වැඩි 11. එක බෙදීම දෙක. මාසික ගණන හොයන්නේ මෙන්න මාසික ගණන හොයන්නේ වාරික ගණන ගුණ කිරීම වාරික ගණනට එකක් වැඩි. මෙතන වාරික ගණන දින 10යි. මේ මෙතන මේ ගාන විදිහට මාසික ගණන හොයනවා නම් වාරික ගණන 10යි. විදි එකක් වැඩි එක 11යි. ඒතකොට 10 ගුණ කිරීම 11 බෙදීම දෙක. මොන ඔය විදිහට තමයි මාසික ගණන හොයන්නේ. මේක තමයි තුන්වෙනි ස්ටෙප් එක. අපිට එකවරම උත්තරේ යන්න බෑ. ස්ටෙප් 4ක් තියෙනවා. ඉතින් පාස් කරගම උත්තරේ යන්න ඕනේ. ඊට පස්සේ හතරවෙනි ස්ටෙප් එක. හතරවෙනි ස්ටෙප් එක තියෙන මුළු පොලිය හොයන්න. දැන් අන්තිමට ප්‍රශ්නේ අහන්නේ වාරිකයේ වටිනාකම වාරිකයක වටිනාකම හැදෙන්නේ වාරිකයක ණය කොටස. වාරිකයක ණය කොටසයි වාරිකයකට එකතු වෙන පොලියයි. දැන් මේක පොලියට දෙන්නේ 124ක පොලියකට දෙන්නේ. එතකොට අන්තිම උත්තරේ අහන්නේ වාරිකයේ වටිනාකමනේ. එතකොට වාරිකයක වටිනාකම හැදෙන්නේ වාරිකයක ණය කොටසයි ඒ ණය කොටස අදාළ වාරිකයක පොලියයි. මේ වාරිකේ පොලිය මොකුත් දන්නේ නැනේ. මේ වාරිකේ පොලියට හොයන තැන තමයි හිමිලි යන්නේ මෙතන. ඒතකොට හතරවෙනි එකට හොයන්න තියෙන මුළු පොලිය. මේකම වාරිකේ පොලිය හොයන්න ගන්න බෑ අපිට. එහෙනම් මුළු පොලිය හොයලා ඉන්න. හතරවෙනි වගන් දිලියාගම මුළු පොලිය විදිහට. හතරවෙනි වගන් මුළු පොලිය හොයන්නේ වාරිකයක ණය කොටස මාසික පොලිය. ඉතින් වාරිකයක ණය කොටස මාසික පොලිය. අපි එතන ඒක දෙවෙනි ස්ටෙප් එකේදී හොයාගත්තා. වාරික ණය කොටස මාසික පොලිය. ඒක ගුණ කරන්න ඕනේ මාසයක ගණන්. යන්නේ එතන තමයි මුළු පොලිය ඉන්නේ. ඒක අපිට මෙතන වගන් දිමුත් තේරෙන්නේ මුළු පොලිය සමානයි. වාරිකයක ණය කොටසට මාසික පොලිය. ඒ කියන්නේ වාරිකයක ණය කොටසට මාසික පොලිය. මාසික පොලිය ගුණ කරන්න ඕනේ මාසයක ගණන්. එතනින් තමයි මුළු පොලිය හදන්නේ. ඒ කියන්නේ මාසයක වාරිකයක ණය කොටස මාසික පොලිය. වාරිකයේ ණය කොටස එකට මාසික පොලිය ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ ගුණ කරන්න ඕනේ මාසයක ගණන්. ඒක තමයි මුළු පොලිය හැදෙන්නේ. ඒ මුළු පොලිය හැදෙන්නේ අපිට හිතලම ගන්නත් පුළුවන් එතනින්. වාරිකයේ ණය කොටස මාසික පොලිය. වාරිකයක ණය කොටසට මාසික පොලිය. වාරිකයක ණය කොටස මාසික පොලිය ගුණ කරන්න ඕනේ මාස ඒකක ගණන. වාරිකයක ණය කොටස මාසික පොලිය ගුණ කරන්න ඕනේ මාස ඒකක ගණන්. මේ දෙක එකතු කරලා තමයි මුළු පොලිය හැදෙන්නේ.
දැන් මුළු පොලියක් ගත්ත කියන්නේ දැන් අන්තිම එක. දැන් අන්තිම එක හොයන්න තියෙන්නේ වාරිකයක වටිනාකම. වාරිකයක වටිනාකම හොයන්න තියෙන්නේ. දැන් මුළු පොලිය දන්නවනේ අපි. දැන් මම කිව්ව පළවෙනි මෙන්න මම ලියන්න වාරිකයක වටිනාකම හැදින්නේ. වාරිකයක වටිනාකම හැදෙන්නේ වාරිකයක ණය කොටස. වාරිකයක ණය කොටස එකතු කිරීම වාරිකයකට පොලිය. වාරිකයකට පොලියෙන් කොහොමද හැදෙන්නේ? මේ වාරිකයක ණය කොටස ගන්න මේකෙමුයි වාරිකයකට ආයතන පොලියමුයි තමයි වාරිකයක වටිනාකම හැදෙන්නේ. දැන් අපිට වටින වාරිකයක වටිනාකම අපි මෙතෙන් තමයි මුළු පොලිය ළඟට මාව. දැන් අපිට අන්තිමට තියෙන්නේ වාරිකයක වටිනාකම හොයන්න. පස්වෙනි ස්ටෙප් එක තමයි වාරිකයකට පොලිය හොයන්නේ. ඒක නම් ඔයගොල්ලෝ ස්ටෙප් එක විදිහට ලියන්න ඕනේ නැහැ. දැන් නිකම්ම ගන්න වාරිකයක පොලිය ගන්න ලේසිනේ. දැන් මුළු පොලිය හොයාගත්ත මෙතනින්. දැන් මෙතනින් හිතන්න කොට අර 5000ක් ආව කියලා. ඉතින් 5000ක් ආවා. ඒක බෙදන්න තියෙන්නේ වාරිකයකට පොලියෙන් වාරික ගන්න ගන්න. පළවෙනි ගාණින් දෙන වාරික ගන්න 10යි කියලා. ඒකට වාරික ගාණින් බෙදන්න තියෙන්නේ 10යි. ඒක රුපියල් 500. එතකොට වාරිකයකට පොලිය සාමාන්‍ය මේ හඳුන් විදිහට 500 කියලා දෙනවා. ඒක එකතු කරන්න තියෙන්නේ මෙන්න මේ වාරිකයක ණය කොටසට. මෙන්න මේ ස්ටෙප් 4 තමයි තියෙන්නේ. මේ ස්ටෙප් 4 න් තමයි ඒ ගාන හදන්නේ. ඒකට ලකුණු 10 ගානක් ඉන්නේ ගොඩක් දුරට ලකුණු 10 කියනවා ගානක්. මම දැන් මේ විදිහට දැන් මෙහෙම හදලා බෑ මම විභාග ප්‍රශ්නයක් කරලා දෙන්න නෑ. ඒක ඔයගොල්ලන්ට තව ටිකක් දුර තේරෙයි. ප්‍රශ්නයක් කරන්නම්. ඒක ඔයගොල්ලන්ට මේක හොඳටම තේරෙනවා. ආයි මේ වගේ ප්‍රශ්නයක් කොහොමද හදාගන්න බෑ. මේ ප්‍රශ්නේ තමයි මේ 2022 පේපරේ දෙවෙනි ප්‍රශ්නේ. මම මොන ප්‍රශ්න දාන්නම් උඩින්. ඔයගොල්ලෝ බලන්න පේපරේ මේක හදද්දී මේකේ අහන්නේ පළවෙනිට මේකේ නිකන් නෝටිස් එකක් වගේ දාලා පොඩි කොටුවක් ගහලා නිකන් දානවා රුපියල් 8000ක මූලික ගෙවීම් පසු ඊට වාරික වශයෙන් ගෙවීමට රූපවාහිනී යන්ත්‍රය මෙදී ගත හැක. ඒ වගේ පොඩි නෝට්ටක් දෙනවා. ඊට ප්‍රශ්නේ අහනවා අපෙන් අපිට මුදලට රුපියල් 80000කට විකුණන රූපවාහිනී යන්ත්‍රයක්. රුපියල් 80000කට විකුණන රූපවාහිනී යන්ත්‍රය රුපියල් 8000ක් පළවෙනියට ගෙවන්න ඕනේ. කියන්නේ පළමුව රුපියල් 8000ක් ගෙවා ඉදිරි මුදල සමාන මාසික වාරික 18කින් ගෙවා නිම කිරීමට මෙදී ගත හැක. මෙහිදී 124ක වාර්ෂික පොලි අනුපාතයක් අය කරනු ලබන අතර 112ක වාර්ෂික පොලි අනුපාතයක් අය කරනු ලබනවා. මේ පොලි අය කරනු ලබන්නේ හීනවන ශේෂ ක්‍රමයට. හීනවන ශේෂ ක්‍රමයට කියලා දීලා ඊට පස්සේ අන්තිමට අහනවා රූපවාහිනී යන්ත්‍ර මෙසේ මෙලී ගැනීමේදී ගෙවිය යුතු මාසික වාරිකය කොපමණද? මේක තමයි ගොඩ ප්‍රශ්න වල අහන්නේ මාසික වාරිකය අගය. ඒ කියන්නේ මම කලින් ඔයගොල්ලන් ප්‍රශ්නයක් කිව්වේ මේ වගේ මාසික වාරිකයක අගය අහන්නේ. දැන් අර ස්ටෙප් ටික මතක් කරගන්න ඕනේ. ඒ ස්ටෙප් 4 5ක් තියෙන මේ ටික මතක් කරගත්තා නම් මේ ගාන සිම්පල් ආයි හදන්න පුළුවන්. මම දැන් පළවෙනිට මේ කිස්සෝමල පළවෙනි දීලා දෙනවනේ අරකට වැඩි චුට්ටක් වෙනස් කියන්නේ මේකේ රුපියල් 8000ක් ගෙවන්න ඕනේ කියලානේ. එතකොට ණය මුදල වෙන්නේ අපිට 80000 නෙවෙයි. ණය මුදල 80000 කියලා ගන්න බෑ අපිට. ණය මුදල 80000 කියලා ගන්න බෑ. ණය මුදල අපිට ගන්න වෙන්නේ රුපියල් 80000න් 8000ක් අඩු කරලා තමයි ණය මුදල ගන්න වෙන්නේ. මේක තේරෙනවනේ? අපිට මුදලට 80000කට විකුණන ලබන රූපවාහිනී යන්ත්‍රය පළමුව රුපියල් 8000ක් ගෙවා ඉතිරිය සමාන මාසික. එතන 8000ක් ගෙවන්න. ඒකට 80000න් 8000ක් අඩු කරලා ඉන්නවා. උත්තරණ තේරුම් ඉදිරි ලියන්න. කොට රුපියල් 72000. අපි ණය මුදල වෙන රුපියල් 72000. ඒකට 72000ත් එක්ක තමයි ඉස්සරහට යන්න ඕනේ. 72000. දැන් පළවෙනිද අරගේ ස්ටෙප් එක අරගේ ස්ටෙප් 4 මතක් කරගන්න. ස්ටෙප් 4 පහක් තියෙනවා. වාරිකයක ණය කොටස තමයි පළවෙනිට ගන්න. වාරිකයක ණය කොටස. ඒක මතක තියාගන්න ඕනේ නැහැ. ඉතින් වාරිකයක ණය කොටස ගැද්දිම තේරෙනවා. වාරිකයක ණය කොටස ණය ගන්න දෙන්න ඕනේ. වාරික ගන්න එක වාරිකයක අගින්න නෑ. එතකොට ණය මුදල තමයි දැන් මෙතන වෙන්නේ 72000. 72000 බෙදන්න ඕනේ. වාරික ගන්න. වාරික ගන්න දීලා තියෙනවා. සමාන මාසික වාරික 18කින් තමයි හඳුනන්නේ. 18න් බෙදන්න තියෙනවා. 18යි 6යි 4යි. එතකොට රුපියල් 4000. මේක සුළු කරපුවම 4000. රුපියල් 4000ක අගයක් තමයි ඉන්නේ වාරිකයක ණය කොටස. වාරිකයක ණය කොටස 4000. දැන් ඊට පස්සේ ගන්න දෙන ස්ටෙප් එක අර පළවෙනි ස්ටෙප් එක කිව්වා ඒ වගේ වාරිකයක ණය කොටස මාසික පොලිය. ඊළඟ ස්ටෙප් එක තමයි ඒක. මේක ලියාගමු මෙතන වාරිකයක ණය කොටසට මාසික
පොලිය. ඔක තමයි ඊළඟ ස්ටෙප් එක. දැන් අපි අන්තිම උත්තරේ ගන්න වාරිකයක වටිනාකම හම්බෙන්නේ වාරිකයක ණය කොටස එකතු කිරීම වාරිකයකට පොලිය. දැන් වාරිකයක ණය කොටස හොයාගත්තේ වාරිකයකට පොලිය තමයි ගන්න ඕනේ. වාරිකයකට පොලිය කරම ගන්න බෑ. අර ස්ටෙප් තුනම හොරලා යන්න ඕනේ. ඉතින් අපි පළවෙනි දැන් හොයාගන්න ඊළඟට වාරිකයක ණය කොටස මාසික පොලිය. ඒක කියද්දිම තේරෙන විදිහට වාරිකයක ණය කොටස. මේක වාරිකයක ණය කොටසට මාසික පොලිය. උඩ වාරිකයක ණය කොටස දාන්න. ඔයගොල්ලෝ මතක නැත්නම් අතනින් බලා ගන්න අර වගන්තිගේ වාරිකයක ණය කොටස ගුණ කරන්න ඕනේ. වාර්ෂික පොලිය අනුපාතය මෙතන මම අතන කිව්වා 124 වාර්ෂික පොලිය අනුපාතය. ඒක මාසික පොලිය අනුපාතය වෙන්න 12න් බෙදන්න ඕනේ. වාරික ණය කොටසට මාසික පොලිය හොයන්න තියෙන්නේ. වාරික ණය කොටස ගුණ කරා මාසික පොලිය අනුපාතය. දැන් මෙතන සුළු කරනවා 24ට 2යි මේක ලැබුණා රුපියල් 80යි. පෙරසොත් වෙන 12ට 2යි සිය මේක ලැබුණා 22 80යි. වාරික ණය කොටස මාසික පොලිය වෙනවා 80යි. දැන් ඊළඟ ස්ටෙප් එකට මම මේ ස්ටෙප් එක පොඩ්ඩක් මතක තියාගත්තා. එදා ඉඳන් මතකයි. තාම මතක වෙන්නේ නැහැ. මම මේ මගෙන් කරන්නේ දැන් ඊළඟට හොයාගන්න තියෙන මාස එකක ගණන. මාස ඒකක ගණන. පොඩි ස්ටෙප් ටිකක් තියෙනවා. ඒක මතක වෙනවා. නිකන් ගණන් දෙක තුනක් හදාගෙන නිකම්ම මතක් වෙනවා. මේ මාස එක ගණන හොයන්න තියෙන්නේ. මාස එක ගණන හොයවන්නට මම කිව්වා වාරික ගණන. වාරික ගණන ගුණ කරන්න ඕනේ. ඒ ගණන වඩා එකක් වැඩි ගානේ බෙදන්න ඕනේ දෙකෙන්. ඒක වාරික ගණන තමයි 18. වාරික ගණන 18 ඒක ගුණ කරන්න ඕනේ එකක් වැඩි කියන 19 බෙදන්න ඕනේ දෙකෙන්. මේක 9යි 9යි 81කින් ගලියන 8ක් ඉතුරුයි 9යි 8යි 171යි මාසික ගණන 171යි හරිනේ 18යි 9යි 171යි මාසික ගණන. ඊට පස්සේ හොයන්න තියෙන්නේ මුළු පොලිය. ඔන්න දැන් තමයි ගණන කරනවා. දැන් මුළු පොලිය ගන්න තියෙන්නේ. මුළු පොලිය. මුළු පොලිය හොයන්න දෙන්නේ වාරිකයක ණය කොටස මාසික පොලිය ගන්න. වාරිකයක ණය කොටස මාසික පොලිය. කියන්නේ මාසික පොලියක් ගන්නවා 80යි කියලා. ඒක ගුණ කරන්නේ මාස ඒකක ගණන. මාස ඒකක ගණන. කියන්නේ යම් මුදලක් මුළු මාසයක ගණනින් ගුණ කරපුවම මුළු පොලියෙන්නේ. එතකොට මේක ගුණ කරන්න ඕනේ වාරික ගණනෙන් එහෙම නෙමෙයි. එතන පැටලේ මාස ඒකක ගණනෙන් තමයි ගුණ කරන්නේ. මුළු පොලිය හොයද්දී වාරික ණය කොටසට මාසික පොලිය ගුණ කරන්න ඕනේ මාස ඒකක ගණනෙන්. මාස ඒකක ගණනෙන් ගුණ කරන්න ඕනේ වාරික ගණනෙන් එහෙම නෙමෙයි. මාස ඒකක ගණන 171. 171 ගුණ කරනවා. ගන්නේ බිඳුව දාගන්නවා 8වරක් 8යි 8වරක් 7 56යි අයිනේම 5ක් ඉතුරුයි 8වරක් 8යි 13යි හරිනේ 13680ක්. දැන් මුළු පොලියත් ඔන්න හොයාගත්තා. දැන් හොයාගන්න තියෙන්නේ වාරිකයකට පොලිය. අන්තිම උත්තරේ ළඟට එන්න අපි වාරිකයකට පොලිය තමයි හොයාගන්නේ. වාරිකයකට පොලිය. වාරිකයකට පොලිය හොයන්නේ පේනවනේ වාරිකයකට පොලිය. වාරිකයකට පොලිය හොයන්නේ මුළු පොලිය. දැන් මුළු පොලිය දන්නවා. වාරිකයකට පොලිය නම් ලේසි. වාරිකයකට පොලිය කියන්නේ වචනින්ම තේරෙනවා. මුළු පොලිය 13680යි 13680 දැන් වාරිකයකට පොලිය වාරික කරන්නේ. වාරික මාසික වාරික ගන්න 18ක් කියලා තියෙනවා. මේක දන්න ඕනේ. මාස එක ගණනයි වාරික ගණන පැටලෙයි. මාස එක ගණන කියන්නේ වෙනස්, වාරික ගණන කියන්නේ වෙනස්. මාස එක ගණන සාමාන්‍ය වැඩි ගණන් ඉන්නවා. වාරිකේ පොලිය වань තියන්නේ මුළු පොලිය බෙදනවා වාරික ගණන. ඒක තේරෙනවා නිකම්ම වචනින්ම. මේක සුළු කරන්න තියෙන්නේ 760ක්. මේ 760ක් විතර එනවා වාරික පොලිය. දැන් අන්තිම උත්තරේ වාරිකයක ගෙවිය යුතු මාසික වාරිකය කොහොමද? මාසික වාරිකය. අන්තිම උත්තරේ මාසික වාරිකය තමයි අන්තිම අහන්නේ. මාසික වාරිකයේ ඉන්නේ වාරිකයක ණය කොටස. වාරිකයක ණය කොටසයි. ඒ කියන්නේ මාසික වාරිකයක අගය නහන්නේ වාරිකයක අගය වාරිකයක ණය කොටසයි ඒ ණය කොටසට තියෙන පොලිය. දෙක එකතු වෙලා තමයි මාසික වාරිකය එන්නේ. ඒක 4000යි 760යි.
700ට එකතු වෙලා තමයි අන්තිම උත්තරේ එන්නේ. 4760. ඔක තමයි අන්තිම උත්තරේ. දෙනවා මේක තේරෙන්න ඇති කියලා ඔයගොල්ලන්ට මේ ස්ටෙප් ටිකේ මේ ප්‍රශ්නේ අහලා දෙන්නේ. ඔයගොල්ලෝ ප්‍රශ්න බලන්න වරුණා. මම දිවිය යුතු මාසික වාරකය කොහොමද? මෙන්න මෙතනින් උත්තරේ ගත්ත ලකුණු 10යි. ඔයගොල්ලෝ ප්‍රශ්නෙට ඔයගොල්ලෝ ඔන්න 2021 ඔයගොල්ලෝ ලියුවා මෙන්න ගන්න ලකුණු 10ක් හරි. මෙන්න මේ විදිහට තමයි අහන්නේ. මේකේ තව කියන්නේ වෙන විදිහකට අහන විදියකුත් තියෙනවා. ඒ කියන්නේ මෙතන හැව්වේ වාරිකේ මාසික වාරිකේ අගයනේ. මෙතන ඊළඟ සව ප්‍රශ්න වල අහනවා වාර්ෂික පොලි අනුපාතය කීයද කියලා. කියන්නේ අන්තිම උත්තරේ විදිහට වාර්ෂික පොලි අනුපාතය කීයද අහනවා. සමහර ඒවා ගහන පොඩි ප්‍රශ්න හතරකින් වගේ ප්‍රශ්න ලොකු ප්‍රශ්න හදලා ප්‍රතිශතය අහනවා. නම් මම එහෙම පොඩි ටිකක් අහනවා. මම ඊළඟ සැරේ ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ part 2 විදිහට වීඩියෝ එකක් ගේන්නම්. ඒක ගේන්නම් වාර්ෂික පොලි අනුපාතය. කියන්නේ 100ට ගණක්. අන්තිම පොලි අනුපාතය කියන්නේ 100ට ගණන්නේ. ඒ වාර්ෂික පොලි අනුපාතය හොයන්න ගියේ ඊළඟ වීඩියෝ විදිහට ගේන්නම්. මේකෙම ගේන්න බෑ. වීඩියෝ එක ගොඩක් දිග්ගැස්සෙනවා. මම මේ වීඩියෝ එකේ part 2 එක විදිහට ගේන්නම්. වාර්ෂික පොලි අනුපාතය හොයන්න ගියේ. මේ වගේ ගණනුත් දෙන්න ඉන්න තියෙනවා ඔයගොල්ලෝ වලට. මම හිතනවා ඔයගොල්ලන්ට ගොඩක් තේරෙන්න ඇති කියලා. මේ වගේ ප්‍රශ්න ගාවත් හදන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ මම පළවෙනි ලිව් ස්ටෙප් ටික නෝට් කරගෙන හරි නෝට් කරගෙන ගණන් දෙක තුනක් හදන්න. එතකොට ආයෙ මතක තියාගන්න වෙනම කියලා මතක තියාගන්න දෙයක් නැහැ. නිකම්ම මතක හිටිනවා. ඉතින් මේ වගේ ඕල් ලෙවල් පේපර් ටිකක් කරන් ගණන් දෙක තුනක් හදන්න ආයෙ ඉතින් මේ වගේ ගණනක් ආවොත් ආයෙ බය වෙන්න දෙයක් නැහැ. එහෙනම් මම ගිහින් එන්නම් අද මේ වීඩියෝ එක ලයික් කරලා ඔයගොල්ලෝ ගානක් ඔයගොල්ලෝ කොයි වගේ ගානක් හදන්න ඉස්සරහට ඕන නම් කමෙන්ට් කරන්න මම ඔයාලට හදලා පෙන්නන්නම්. එහෙනම් මේ ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් අදට ගිහින් එන්න ඔයගොල්ලන්ට සුබ දවසක්.